අස්සේ වසර 3ක් ගාවට පැවති ඉන්පිරිමාවෙන් පසු විද්‍යාඥයන් සම්මුඛ නගරීවට පැමිණි ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඕගොල්ලෝම ඇවිත් ඉන්නේ මොළතුව දිස්ත්‍රික්කයේ වෙන්නමුල්ලි වයිට්කාන් කියන ප්‍රදේශයට. ඒ කියන්නේ අපි කවුරුත් දන්නවා අපේ රටේ ඉතා දරුණු බීසම යුද්ධයක් තිබුණා. එල්.ටී.ටී. ත්‍රස්තවාදී නායක වේලපුල්ලේ ප්‍රභාකරන් ඝාතනය වුණේ මේ ප්‍රදේශයේ සතර සූදෙසින් පැමිණි අපේ විරෝධා රණවිරුවන් අවුව වැස්ස රැඳවල් නොතකා තම වටිනා ජීවිත පොද කරමින් එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් මේ දෙරණින් සදාටම අතුගාතම දැයට සාමය උදා කරතුත් මේ ජය භූමියේ ඉදිවන්නා වූ මෙම සැමරුම අවසන් විද්‍යාඥයන්හි සමරන වේ. ඒ වගේම විස්මාරක පාඨස්ථානයේ සතරමා රක්කත් මේ සිංහ පොතකින් හතර දෙනාගෙන් කියවෙන්නේ එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගෙන් මේ භූමිය මුදා ගැනීමට සතර සූදෙසින් පැමිණි තම වටිනා ජීවිත පොද කළ විරෝධා රණවිරුවන් අග්මානයට පත් වෙනද අදත් මින් මතුවටත් අප ශ්‍රී ලංකා මාධ්‍ය භූමිය සතර උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කර දෙන එක විද්‍යාමාන කාරණයක්. ඒ වගේම විස්මාරකයේ වටා කොට ඇති මේ ස්වාභාවික ගල්කුණු අප ශ්‍රී ලංකා මාධ්‍ය භූමිය නිරූපණය කර ඇති අතර එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරා ගැනීමට 2007 ආරම්භ කරපු අවසන් මානසික මෙහෙයුමට සහභාගී වුණ සේනාංක බලසේනා ඒකකවල නම්බර් මේ ගල්වල අංකවල සටහන් කර තියෙනවා. ඒ වගේම අවියක් අතුදරා සිටින මේ විරෝධා රණවිරුව අවසන් මානසික මෙහෙයුම ජයග්‍රහණය කිරීම සඳහා සහභාගී වන සීලම ත්‍රිවිධ හමුදාව සංකේතවත් කරන අතර දෙහනට එසවුණු ශ්‍රී ලංකා ජාතික ධජය අප ජාතියේ නිවාල් භාරය හා අභිමානය සැදුහන් කරේ. උඩු කුවනට වට පරවියා සාමයේ සංකේතය වන අතර උළුමහත් ප්‍රවාසීන් හට සදාතනික සාමය උදා කර දුන් පණිවිඩය මේ විද්‍යාඥයන් සමරුමින් කියනවා. මේ තම අවසන් විද්‍යාඥයන් සමරුම 2009 යුක්ති වෙන කඩලා ආමික සොඩා තුනක සිංගුල් යන හතර පුතුලක සේනාංගකලේ ඒ වමිකන්ට කියන 5 කුරුවසල් මාර්ග දෙක තොමල් තුනක් සමාවෙන් බවුනි එකක් වෙනවා. ඊට පස්සේ යා ප්‍රේ 50 මේ නැගෙනහිර 59 මේ මුල්ලෙක් කරලා තමයි එකට තිබුණේ. ඉතින් ආතර වැටින් වල ඒ සාමාන්‍ය ඔක්කොම උඩට මේ ඉන්දියාවේ කරන උන්නරම මුල්ලෙක් කරලා. බාරම් මැරෙද්ද ඔය පොඩි දෙයක් නැහැ.